අපි එංගලන්තයට ඇවිල්ලා අද මේ දෙවෙනි දවස අපි අද මේ උදේම ලෑස්ති වෙන්නේ කොට්ස්වල්ඩ් බලන්න යන්න. මේ ඔක්කොම මේ නැන්ටත් ඕනේ ලාගේ හද බලමු ඉතින් වාහන ඉස්සර ගන්න. එහෙම නැතු වෙන්න නම් කන්ට්‍රි පැත්තට යන්න ඕනේ. අර ස්ටේට් එකත් එක්ක මෙයාගේ ප්‍රෑම් එක කාර් එකේ ඩිකියනේ. ඔව්. Yuvi, where you going? මැප් එක දැම්මම යන්න තැනට Little Venice of Cotswold. Yuvi, you going Cotswold? Do you know that? අනේ මට කොහෙ ගියත් කමන්නේ. කොහේ හරි යන්න. ඉතින් කරන්න දෙයක් නැහැ නේ. කලින් ඊයේ දාන්න තිබ්බ හරිනා. ඊයේ 3ට විතර නැගිට්ටා. මම නම් පොල්ලින් ගහුවා මේ ආයි අර අපි මේ ගියන් පස්සේ පොඩි එකක් නෑ හැරුනේ. නමුත් අපිට යුරෝප් ගිහින් එන්න පුළුවන් මේ වීක් එකේම ෆුල් බෝට් ගිහිල්ලා පවුන්ඩ් 300කට 300 පවුන්ඩ්. ඒ කියන්නේ යුරෝප් මාර ලාභයි මේට. යුරෝප් ලාභයි. මෙහෙ පට්ට ගණන්. මෙහෙ ගණන්. මේ හැමදේම ගණන්. මෙන්න මෙයා දැම්මම දෙයි බබා කියන්න හදන්නේ ඕන බාගෙට ඇස්පීජ විලා හස්බන් ගියා ශලින්ත අයත් එක්ක අපි ගත්ත කාර් එක අරගෙන එන්න අතනින් මේ ඉන්න දවස් ටිකට අපි මෙහින් කාර් එකක් රෙන්ට් කරගත්තා. මොකද අපිට ඕන තැන්වල ඇවිදින්න යන්න නැත්තම් ටිකක් අමාරු හින්දා මෙන්න මේ බඩත් අරගෙන එයාට ඔන්න නිින්ද ගියා. මොකද ඊයේ අපිට නිදා ගන්න දුන්නේ නැහැ. දැන් ඇස්වලට මොකෝ කරගෙන යන්න ඕන. අපිට නිදි මතයි. මොකද රැ වෙනකන් අපි නිදි මරලා තමයි ඉන්නේ. කරන්න දෙයක් නැහැ. අද අපි යන්නේ කොට්ස්වල්ඩ්. මම හිතන්නේ මීට කලින් ඔයාලා දැකලා තියෙනවා ගොඩක් වීඩියෝස් වලින් කොට්ස්වල්ඩ්. අද අපි යන්නේ කොට්ස්වල්ඩ් වලට. ගිහින් බලමු පළවෙනි වතාවට තමයි අපි පියවි ඇහින් දකින්න යන්නේ. වාහනේ ඔන්න හම්බුණා. මෙන්න මේක තමයි අපිට හම්බෙච්ච කාර් එක. මේ බලන්න රැවුලක් තියෙන පුෂ් නාම්බෙක් ඉන්නවා මේ චාලි චැප්ලින්. මෙන්න මේක තමයි ගත්තේ. හොඳයිනේ. අදකරි නටව බ්‍රේක් එකක් ගහුවොත් මෙයා එනවා. Hello. Are you sleeping? Are you sleeping? Hello, how are you? Apa balagattaa? Iceberry. Iceberry, ane mata I don't know. Continue straight. ටික කාලයක් ඉන්න ආසයි. අවුරුදු දෙකක් තුනක් වගේ ඉමු. දීර්ඝ කාලීනව නම් ඉන්න බෑ නේද? ඉකොනොමි එක අවුල්නේ. ටික කාලයක් පදිංචි වෙලා ඉඳලා නිකන් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න හොඳයි නේද? අනිත් පැත්ත හොඳයි ඉතින්. එහෙම දන්නේ නැහැ ඉතින් තාම මම දන්නේ නැහැ නේ මේ ගැන කිසිම දෙයක්. කොයි පැත්තද හොඳ කියන්නේ? Why you crying? Ate සූප්පු. Why you crying? අපි වැහැරවලා තියලා හොන්දට බුද්ධියගෙන කවන්න නවත් එක්ක. මං ආසේ එහෙම යන්න තමයි. මං සිටි එකට ආස නැහැ. මට ඕනේ ගම් වලට යන්න.
ඔන්න අපි යනවා කාන්ට්‍රි සයිඩ් එකට යන්නේ නේද? කොට්ස්වර්ඩ් තමයි යන්නේ. ඉතින් පොඩ්ඩක් නිකන් ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා එතන හරහා තමයි යන්නේ. ඔක්ස්ෆර්ඩ් ක්‍රොස් කරලා යන්නේ. අපි එන ගම ඔක්ස්ෆර්ඩ් යන්න බලමු. හින්දා මට හරියට එකක්වත් වීඩියෝ කරන්න බෑ ඉතින්. කමන්නේ. ඔය 50 නේ. 50 කියන්නේ කිලෝමීටර්ස් නෙවෙයි. මයිල්ස්. මයිල්ස් කියන්නේ මට තේරෙන්නේ අතම්ම වැඩි මේකට වඩා. එතකොට කිලෝ ඕකේ මයිල්ස් වලට සෙට් කරලා දෙන්නේ. ඔක්කොම මයිල්ස්. අර වහලේ තිබ්බ අර කොට්ස්වර්ඩ් වල වහලේ. මාර ලස්සනයි හලෝ. මේක නම් පිස්සුවක්. මේ බලන්න. මේක යෝධෙක් වගේ නේ. සුපිරි ඈ. ජෝති මහත්තයා. එක්කම මිග්ගෙහෙකුත් යනවා යම් මිග්ගකේ වේගෙට. මිග්ගේ 35ද මොකක්ද දන්නේ? මිග් නෙමෙයි මිග් නම් වෙන්න විදියක් නැහැ මිග්. එහෙනම් මිග් කොයිද මිග්? මිග් රෂියාද? මන් දන්නේ. ඔව් මිග් කියන්නේ රෂියා. අනේ F. ඔක්ස්ෆර්ඩ්. අපි අද ඔක්ස්ෆර්ඩ් යනවා. මේ අර මොන Thornhill Court. ඔන්න අපි ඔක්ස්ෆර්ඩ් සිටි එක මැද්දෙන් යනවා. එන ගමන් ඔක්ස්ෆර්ඩ් යන. මට අත ගන්න බෑ පල්ලේ හසුරේට මට පිටිපස්ස මම හිතන්නේ ප්‍රේමදාස මහත්තයා තමයි ගහලා තියන්නේ. ඔක්කොම උදාකර ගම්මාන වගේ එක පැත්තක තියෙන ඒවා ටික ඔක්කොම එකම වගේ. එකම මොඩල් එකකට ගහනවා. ගෙවල් ටික ඔක්කොම. චිමිනි ටික බලන්නකෝ. කොහොමද ගන්නේ නිකන් අර වෙනම ගහලා වගේ. අපේ මේව එක වගේ නේ. සබ් එක, ලාස්ට් ඩ්‍රොප් එක. දැන් අරින්න වෙලාව හරිනේ. තව ඉස්සරහට ගන්න. accessible parking bay. මේක නෑ නේද? ඔක තියාගන්න කප් හෝල්ඩර් එකක් තියනවද? යන්නේ වෙලා ගියා. ඕකේ. It's the Butch remix of Duck Sauce Falling in Love on Capital Dance. මේ අමාරුනේ කඩානේ. දැන් දෙපැත්තෙන් තියෙන්නේ පොඩි shops. shopping කරන්න පුළුවන්. ඉලාඩි 19ක් තියෙනවා තව. ඒ අර එතන ගියාම මෙහරේ කොට්සෝල් තමයි කොට්සෝල් කියන්නේ ලොකු මේක ඒරියා එක. මේවයි කන් නෙමෙයි අන්න අර හෙටත් තිබ්බ ලස්සන බිල්ඩින්. සකෝතරේ. ඇයි පේන්නේ ඔද? පන්සල් කරස් එක. At the roundabout, take the first exit on A424. පාරනේ වලුත් කඩියා කරනවා. මාර ලස්සනයි නේ. මේ වගේ සබ්බස් ගානේ අතර අපේ නෑ. අපේ මෙහෙම නෙමෙයි දෙන්නේ නේ. ඒක මෙදින් එහෙම මේ විදිහ දාන්න ඕනේ නෑ නේ. තෝලා දාලා ඒක පාගන්නේ. ඒකත් ඒ වුණාට අර පොතු වගේ තියලා තියෙන මොකද්ද ඔය උළු කැටයක් තියෙන්නේ. ඔයගෙන් තෙමෙන්නේ නැද්ද දන්නේ ගෙවල්. අර බලන්න නිකන් පොත්තක් වගේ තියෙන උළු කැටේ නිකන්. ඒ එකක්වත් වහලයක්වත් වෙනස් කරලා නැහැ නේ. ඒව සමහර විට පහරේ කියලා Turn right.
එනවනම් ප්ලෑන් කරගෙන මේ වගේ පැත්තකට එන්න ඕනේ. කියලා වැඩක් නැහැ. Fine country for sale එකත් මේ ඔක්කොම විකුණන්න මේ for sale. අද පිටිසර මේ අනේ මං ආස වෙන්න තමයි. Crossbar featuring raw this rhythm on a චර්ච් එකක් තියෙනවා. sun is shining, the sky is blue and the vibes are වෙන්න විදිහක් නැහැ. හරියට සෙනග ඇවිදගෙන යනවා හොට්ටල් වල. අර අතර තමයි මම හිතන්නේ. වතුර යනවා. ඇල පාරක් එක පැත්තකින් යනවා. ඒක තමයි අර පේනාරු යන්නේ කිව්වෙතෙන්ද. අපි ආපහු යන්නද? මේක කොට්ටවල ඉන්නේ. නෝනේ එතන තුම කරගෙන යන්න අඩු මාමරේ. කොට ටිකක් ගමු. කොට්ටවල්ස්. රායුට් කියලා කිව්වනේ. ඉතින් කොහෙද කොට්ටවලට ගෝ? You arrive in 1,000. overnight. Like when I finished the show today, there's a lot of prep that goes into this. ඔන්න ගලක් කොටින්. Your job, quit. If you don't have enough time, බ්ලොග් කරන්න දෙන්නේ. life is simple. ඒක ඇත්තට බලන්න හොඳ නැහැ. ඔව් චුට්ටක් ඉන්න හරවන්න එපා. ඔව් මේ. It won't be waiting for you when you start doing things you love. Stop over-analyzing. Life is simple. ලස්සනනේ. ඒ ටෙලිෆෝන් එක වැඩක් කරනවා ඇති. ඈ? ඒක වැඩ කරනවා ඇති. මොකක්ද? ඒ ටෙලිෆෝන් බූත් එක. අපි කෙලින්නේ මට මතක නැහැ. කොයි පැත්තටද ආලෝකය තියෙන්නේ? ආලෝකේ තියෙන්නේ අනේ හොඳ කොයි පැත්තද? ඕ දන්නවනි කියලා තීරණය කරා. ගහගන්න. රාජ්‍ය. ඔව්. ඒ පැත්තේ යන්න. අතන යන්කෝ අර මිනිස්සු යන දිහා. ඒ කොටස හිතන කොටස වල ටික තව හදලා නැහැ. ඒකෙත් කොටසක් ඒ කොටසක් විතරයි යන්නේ ඒවා පේන්න. ඔයා මේ කොටසක් විතරක් වීඩියෝ කොටසක විතරක් දැකලා ඒතර මේ කොටස වල ගියක් තියෙනවද උඩ මේ? කොච්චර දිගට මොන්න එකම විදිහේ ගොඩ කීයද? මේ මොකද? වැනිසියා රෙස්ටොරන්ට් එක? වැනිසියා රෙස්ටොරන්ට් කියලා තියෙනවා. Italian coffee cocktails.
කොයි ඉන්නකො චුට්ටක් හරි යන්න මොනා කරනවා මේක දැන් නවතිලා ඒ ගොඩාක් උඩට වැදින්නේ නැහැ. හරිද? කොටෙන් දුර කොයි පැත්තෙන්ද ඇවිදින්න එහෙම නැතුව බෑ. මේ බලන්නකෝ මේ තාප් මේවා එක ඒවා වැට ඒක මේන්ටේන් මේ ගාඩන් මේන්ටේන් කරන්නේ කොච්චර තන ඔලුව කපන්නේ. ඒ ඇති මේක. පොඩි කොටසක් ඇත්තේ ඒ වගේ. අරක ගරන්න නැද්ද කොහෙද? අරක මං ඉස්සෙල්ලා නතර කරලාද කොහෙද තිබෙන්නේ? නෑ ඔන් කරා මේ. අපේ අම්මා හොඳයි ඔය උඩට. අම්මා එකයි නේ තිබෙන්නේ. මං එහෙමනේ. මං එන කී කරුනේ චිමිනි වලද හොල් මනුත් එක්කද මේ නදි ඕවා නෙමෙයි. අර රෙද්දක් වගේ වෙන එක. අර අපි මගදී දැක්කේ ජාතිය ගියා පාරායින් දිනවා. අන්න ඒ ගෙවල්ම තියෙන එක දිගට.